Hi guys, welcome back to our YouTube channel Life Magic Book. ඔන්න අද අපි ආව බේසමට. බේසමේ සොඳුරු මතකේ තමයි ඔයාලට බලන්න තියෙන්නේ. අපි හැබැයි දැන් නාලා ඉන්නේ මොකද ඉන්ට්‍රෝ එක මුලට ගන්න බැරි වුණා. ඒකින්ද අන්තිමට අරන් මුලට දානවා. ඉතින් අපේ මතකේ බලන්න සොඳුරු ඇති කියලා අපි හිතනවා. දිගටම ඉන්න වීඩියෝ එකත් එක්ක යාළුවනේ. මෙන්න පුතේ මූද. දැන් කියන්නේ බේසම කිව්වට මේ පැත්ත කියන්නේ ප්‍රීතිපුරේ. කතා කරගන්න බෑ චාලු. කොහෙන්ද? එන්න. ඉලෙන්ද දෙන්නේ නැහැ. කොහෙන්ද? කකුල් ගහයි. බය වුණොත් ඉවරයි. බය වුණත් අර කුංචි. ඔව්. එතකොට පීන ගන්න අමතක වෙනවා. අර හරියද? යන්න ජම්බුරයි. ඔව්. දැන් ඔයාගේ ඔය උසන්නේ අයියා ඉන්නේ පොළවේ. බලමු කොච්චර ජම්බුරයිද කියලා. දැන් මගේ සාමාන්‍යයෙන් ආම්මෙක් ගාවට තියෙනවා. දැන් ටික ටික යන්න ජම්බුරයිනේ. දැන් මේ මගේ මේ හරිය මේ මෙතන ජම්බුරයි. මේ හරියට උස වැඩි. ඔය. මෙහෙ ජම්බුරයි. තාත්තගේ පුතාගේ ලව් එක. ඔන්න බීච් උත් ආවා නාන්න. ඔන්න ප්‍රීතිපුරේ බීච් එකේ ඉන්නේ අපි නාන ගමන්. මෙතනට බේසම. බේසම. බාස්කට් එක. මෙතන මේ පොඩි කෙනෙක්ට උනා නාන්න පුළුවන් බය නැහැ මේ අර මේ මං ඇඟිල්ල දික් කරන හරිය ජම්බුරායි මේ මුලම හරිය නාන්න පුළුවන් මේකේ රැල්ල එන්නේ නැහැ બ્લોක් වෙලා තියෙන අර ස්වභාවිකවම නිකන් කොරල් පරේ වගේ ගැට්ට තියෙනවා අය මේ ගල් දාලත් හදලා තියෙන්නේ බේසම කියන්නේ ඒකයි මෙතන නිකන් වට කරලා තියෙන්නේ මේ ඉන්න අපේ දිල්රු එයාට චුට්ටක් සනීප නැහැ ඒත් ගේ මත ඇරියේ නැහැ බැස්සා දියකින් දිවි වගේ ඔය ඉන්නේ මේ ඉන්න අපේ දියබරියෝ දෙන්න බයිසිකල් පදින්න ඕන. හරි මල්ලි හරි. මේ අම්මගේ පුතාගේ යාත මල්ලිට පුළුවන් දැන්. ඒගොල්ලෝ ස්විම් කරන්න පුරුදු කරනවා. අත් එක දිගට ඉන්න ඕනේ දෙපැත්තට. මාව අල්ලගන්න. නෙහෙම්ම මින්න හොම මින්න. හරි බය වෙන්න එපා. හොම මින්න හොම. යන්න මම මෙහෙම අත උඩින් ඔයාට ප්ලේන් එක මත. මේ මෙහෙම මේ ඉන්නකොට මෙහෙම ඉඳලා කකුල් දෙක පොඩ්ඩක් ගන්න. අපේ ස්විමින් කෝච් ඇවිල්ලා. නේ? වත් එහෙම try කරා? නෑ මට බයයි මාව ගිල්ලෙනවා. බර වෙනම. ඇඟ බර නැති කරගන්න. සහැල්ලු කරගන්න ඇඟ නිකන් පා වෙනවා. කකුල් දෙක දැන් පස්සට පාස් දෙන්නේ. කකුල් දෙක දැන් ඔය නිදා ගන්න එපා. ආ නේ අත් දෙක දිග කරගන්න යන්නේ ඔයාලට ඔළුව පාස් කරන්න. ඔළුව පාස් කරන්න. බැලන්ස් වෙන්න ඕනේ ගානේ සමබර. ඉතින් වෙට් එක. Wow, hari. Hari.
නෑ බය වෙන්න එපා. බැලන්ස් ආයි කොහොමද නිකන් පාවෙනවා හිනාව. අත් දෙක එක ගාන්ට අන්න එහෙම නිකන් අර එදා කේබල් එකේ ගියා වගේ කියලා හිතලා ඔය යන්නේ නිකන් ආතල් එකේද ඒක නෑ නක්ක වයින් යන්නේ. වතුර දැන් වැඩි වුණා නේ. නිකන් මේ අපි ඔනියා ඉස්සරහට පස්සට තල්ලු කරනවා වගේ නිකන් රැල්ලට. ඔන්න කෝස් එකෙන් පස්සේ තනියම ඉන්නවා ක්‍රීඩකයා. බලන්න ඔය පැට්‍රිස් එක්ක ඔය පැය කීපෙද කෝච් දීප්ති තමා ට්‍රේනින් කරේ. අපට සිරි. දැන් නිකන් ගැම්මටම ඉන්න අර මූණ අරන්. මේ දිය බරිච්චි අපේ. කොහොමද එක්ස්පීරියන්ස් එක? අපි බේසමේ ආවා මාරම ෆන් එකක් ගන්න. හරි ලස්සනයි ඔයාලා දෙන්නේ. නියමයි. මේ කවුරුත් නැතුව පාවි ඉන්නවා දෙල්ලු. කොහොමද වැඩ්ඩා? Hi guys. මේ ගහකනත් යනවා. අන්නේ හිමීට කකුල් ගහන්න. හිමීට දාන්න. දැන් අත් දෙකත් හිමීට වරල් ගහනවා වගේ ආනින් සමනලව ඉස්සරහට ගහන්න. වතුර ඉස්සරහට ගහන්න. ඒතකොට පස්සට යනවා. අත් දෙක ඉස්සරහට තල්ලු කරන්න. ආන්නේ මානරයි කකුල් ගහන ගම. ආනරයි. හිමීට කලබලයක් නැහැ හිමීට. අතුත් ගහන අන්නේ කකුලුත් එක්ක දෙකම එකට ආනරයිට්. ඔය යන්නේ බටර්ෆ්ලයි වගේ. ෂා නියමයි. හිමීට කලබලයක් නැහැ ආන්නේ. නියමයි. කමන්න හොඳට ජම්ප් එක කරා හොඳට පයින්න
ඔන්න යාළුවනේ බේසමේ සුන්දර මතකයේ මෙතනින් නිමා කරනවා. වෙනද වගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. අමතක නොකර subscribe කරන්න. අපි ගිහින් එන්නම්. බයි.